වෙල්කම් ඉතින් කට්ටියට මේ ඉතින් මොකද වෙන්නේ මචං ඉතින් ඔයගොල්ලෝ හොඳින් ඉන්නව නේද? ඉතින් මචං ඉතින් ඔයාලට මතක ඇති මං ගියා අන්තිමට දාපු වීඩියෝ එකේ ඉතින් අන්තිමට අපි ප්ලේ කරේ ඩෙත් පාක් කියන ගේම් එක. ඉතින් මචං ඔයාලට මතක ඇති මම මේක පාර්ට් දෙකකට ගේනවා කිව්ව වීඩියෝ එක දිග්ගැස් වෙන හින්දා ඉතින් මචං මම පාර්ට් 1 එක දාලා තියෙනවා. ඉතින් බැලුවේ නැත්නම් අනිවාර්යයෙන් ඒක බලලා මේ වීඩියෝ එක බලන්න. ඉතින් මචං ඔයාලට අන්තිමට මතක ඇති ඉතින් අපිට මේ මොකද්ද අදිශීතනයකට වැල්ලා අපි පිස්සුවක් එළිය මචං ඉතින් අපි එතනින් යන්න තමයි තිබුණේ. ඉතින් මචං අපි එකෙන් එළියට ගියා. එතන ඉඳන් තමයි ඉතින් අපිට ප්ලේ කරන්න තිබ්බේ. එහෙනම් මචං ඉතින් අපි අද වීඩියෝ පටන් ගමු. එහෙනම් මචං අනිවාර්යෙන්ම channel එක subscribe කරලා තියාගන්න. අනිවාර්යෙන් මේ වගේ මේ game play වීඩියෝ බලන්න. ඉතින් මචං අවුල් ඒවා ගොඩක් ඇති. ඉතින් මචං මම මේ මාරය බ්‍රෝ YouTube channel එක අලුතෙන් පටන් ගත්තේ. ඉතින් මචං ඉතින් පොඩි අවුල් ඒවා මේවා ඇති ඉතින්. ඉතින් මචං ඒවා හදාගෙන අපි ඉස්සරහට යමු. ඉතින් අනිවාර්යෙන් ඉතින් මේක subscribe කරලා මගේ gaming bro FF එකට ඉතින් අනිවාර්යෙන්ම subscribe කරලා තියාගන්න free fire ගන්න කොල්ලෙන්න. එහෙනම් මචං අපි යමු අද වීඩියෝ එකට. හරි මචං ඉතින් අපි එළියට ආවා. ඉතින් මචං අපි අර අතන බෙහෙත් එකක් ගත්තේ මචං. බෙහෙත් එක ගත්තේ මචං ඉතින් මේ මොකද්ද නිදි කරන බෙහෙත් එකක් මං හිතන්නේ. ඒක අපි මස් කෑල්ලකට දාලා මචං ඉතින් මොකෙට් හරි දෙන්න ඕනේ හොල්මනකටද කොහෙද. ඉතින් මචං අපි එතනින් කතුරක් ගන්න තියෙනවා. එන්න සීන් එකක් තියෙනවා. අපි මුලින්ම මස් කෑල්ල හොයාගමු මචං. ඉතින් ඔක්කොම එකට කියන්න ඕනේ නැන්නේ. අපි ඉතින් එක මේ ඔක්කොම කරමු. ඉතින් මචං අපි මුලින්ම ඉතින් මස් කෑල්ල හොයමු. ඊට පස්සේ වෙන ටික මං ඔබලට ඊට පස්සේ කියන්න. ඉතින් කොහෙද මං මස් කෑල්ල ඇත්තේ. ඉතින් මචං මේක මොකක් හරි අර තියෙන්නේ බං ඔය එක විකුණනවා වගේ තැන් බං ඔය සර්කල් වල මේ සර්කල් නෙමෙයි මම සර්කස් වල සෝරි මේ පැරලෙනවත් එක්ක යකෝ මේ කෝ බං එක මේදී මෙන්න මේක මං හිතන්නේ බලමු මේකත් ගිහින් ආයෙකෙත් නෙමෙයිනේ ආයෙ ඔක ඕනේ ඒ වගේ එක තමයි මචං තියෙන්න ඕනේ මෙන්න මේක වෙන්න ඕනේ මචං ඉතින් සමහර විට තියෙන්නේ මේක තමයි මචං තියෙන අර තියෙන මේ අරින්න මේ කෑල්ලකුත් ඒක තමයි මචං තියෙන අපි එතෙන්ට මේ බෙහෙත් එක දාගන්න ඕනේ හරි මස් කෑල්ල අපි ගමුකෝ මස් කෑල්ල ගත්තද බං වරෙන්කෝ කො එන්නේ නැද්ද ගත්තද බං අපි කො බලන්න හරි මචං තියෙන මස් කෑල්ල තියෙනවා මචං දැන් අපි මේක මේ හොල්මනකට දෙන්න මේ මොකද්ද මෙතන පෙන්නන්න ඒක වැඩක් නෑ අපි යමු මචං අපි මේක දෙන්න ඕනේ මචං මේ හොල්මනකට ඔය දෙන්න ඕනේ මචං මේ මස් කෑල්ල අපිට පේන්නේ ඒක අපි බලමු ඉතින් ප්ලේ කරලා අපි යමු මේ හොල්මනකට මේක දෙන්න ඌ ඉන්නේ මචං නිකන් අර මේ මෙව්වගේ බං අර ඔය මතකත් නෑ මට මේක අපි බලමු මුලින්ම ඒක හොයාගෙන මම ඔයාලට දැක්කොත් කියන ආමේති මෙන්න මේක ඇතුලේ තමයි මචං මේ හොල්මන මොකද එක ඉන්නේ ඉතින් අපිට පේන්නේ නෑ ඉතින් අපි මේක දෙන්න ඕනේ මොකද දන්නේ බල්ලෙක්වත් ඉන්නවද දන්නේ අපි මේ මස් කෑලි දෙන්නේ කොහම හරි මචං ඉතින් අපි මේක දෙන්න ඕනේ කොහමද දැන් තමයි මචං අපි ඇතුලට යන්න ඕනේ අපි දැන් ඇතුලට ගිහින් බලමු මොනවද තියෙන්නේ කියලා හතුරක් තියෙනවා මචං මං හිතුවා වගේම අතන ඉබ්බෙක් ඉන්නවා මචං ඉබ්බා අපේ අන්තිමට ඕනේ මචං ඒකත් හොඳයි මේ මොනවද බං මේ ලේද තියෙන්නේ ඕකේ දැන් අපිට කතුරෙන් පොඩි වැඩක් තියෙනවා බං කරන්න කතුරෙන් තියෙනවා මේ මොකද්ද මේ අර තියෙන බං අර මේ සර්කස් වල අර කූඩාරමක් වගේ එකක්ම ඇතුළට යන්න තමයි ඒක ඕනේ ඉතින් මේ ලණුවක් කපා ගන්න හරි මොකක්ද සීනියර් තමයි ඔක ඕනේ වෙන්නේ අපි ඉතින් ඒකත් හොයාගමු ඒක තිබ්බ මචං අර අපේ අර කර්මාන්ත අම්මට සුරු අම්මට සුරු නෙමෙයි අම්මට සිරි යකෝ වචනත් පැරෙනවා අම්මට සුරු යකෝ බොරු වචනත් කියනවා කියහන්කෝ මේ අරු වෙනවා බම් මේ පස්සෙන් මේ යකා මේ රෙද්ද මේ මූ නැවතුනවද බලන්න හරියට ඒ ඌ එන මෝඩය නෙමෙයි බං ඌ එන්නේ නැහැ බං එක දිගට අපේ පස්සෙන් අමු ගාවේ හොඳේ අමුම ගාවේ මන් දැක්කේ මේ වගේ හොල්මා මේක මචං මේ එළියෙද්දි නම් ඕකට අපි අල්ලන්න ලේසි නෑ මචං අපිට පොඩි හැබැයි එළිය පොඩි සීන් එකක් තියෙනවා එතෙන්දි අල්ලගෙන ඉන්න ඒකයි ප්‍රශ්නේ ඉන්න එක තමයි ප්‍රශ්නේ ඒ වැඩට අපි කතුරු ගත්තේ මචං අර අපි මේ මෙව්වක් ඇතුළට යන්නනේ අපි ඒක අර මොකද්ද ලණුවක් කපා ගන්න තමයි ගත්තේ ඒක තියෙන්නේ මෙන්න මෙතන මේ කූඩාරම් වගේ මන් දන්නේ මචං මේ සර්කස් වල මෙන්න මේවට කියන්නේ මොනවද කියලා මෙන්න මේ කූඩාරම් වගේ කොහොම හරි මෙන්න මේක කපා ගන්න තමයි අපිට කතුරු ඕන කරන්නේ ඉතින් මචං අපි කතුරෙන් මේක කවාගමු ඉතින් මේ කතුර ගත්ත නිකන් නාන්න නෙමෙයිනේ අපි ඉතින් ඒකින්ද මේක කවාගමු කො හරිද හරි යන්න පුළුවන් මචං ඊට අපිට පොඩි වැඩක් තියෙනවා මචං කරන්න අපි අර පින්තූර වගේක් ගත්තේ මචං ඒ පින්තූර වගේකින් අපිට කෝඩ් එකක් හොයාගන්න තියෙනවා අපි ඒ කෝඩ් එක මුලින්ම හොයාගෙන ඉමු අපි මචං ඒ කෝඩ් එක හොයාගන්න තැනට ඒක තියෙන තැන මතක නැහැ බා ඒ උඹලා හිතන හැටි මචං මම මේ ගේම් එකේ මෙච්චර දේවල් දන්නේ කොහමද කියලා මම මේක ඉතින් උඹලාට මේ වීඩියෝ එක කරන්න කලින් මචං ඉතින් මම මේක ටිකක් ප්ලේ කරා. ඉතින් මචං පොඩ්ඩක් ප්ලේ කරන්න එපා නැත්තම්
පැය ගාණක් යනවනේ මේක ඉවර කරන්න. ඒකින් තමයි මම මේක ප්ලේ කරේ. ඉතින් මචං ඒක නිසා ගොඩක් මේ කිව්වේ සාමාන්‍ය විදිහට මම දන්නවා මචං මේ ගේමේ මැප් එක ගැන. ඒකයි මම මේ තියෙන තැන්නේම දන්නේ මෙන්න මෙතෙන් තමයි අපි පින්තූර දාන්න ඕනේ. ඉතින් මම පින්තූර හතරක්ද හරි තුනක් හරි අපි හොයාගත්තා. ඒ ටික අපි දාගන්නවා කොහමද හතරක් දාගන්න ඕනේ. තුනක් කිව්වද මට මතක නැහැ කොහොම හරි. කොහමද හතරක් දැම්මොත් තමයි මචං අපිට මේ අංක 4 එන්නේ. අරු වෙයිද දන්නේ බං. ඔව් අරු එනවා බං ඔතෙන්ට මේ ෆොටෝ එක දාද්දි. ඒකයි ප්‍රශ්නේ. මේ අපි ඉතින් මේ ඔය ෆොටෝ එකක් දාපු ගමන් එහාට දුවන්න ඕනේ මචං. කොහෙන් එයිද දන්නේ නැහැ බං අර මේ ජෝකර් කාර්යය. ඒක බයකට එහෙම නන්නේ මේ. ඉතින් උඹලා දන්නේ මම බය නැහැ ඔකට. ඒ වුණාට මේ අපි ඉතින් බයයි කියලා වෙන්නන්න බෑ මචං. ෆොටෝ 4ක් තියෙනවනේ. හරි. ෆොටෝ 4 තියෙනවා මං හිතන්නේ මල්ලගේ. ෆොටෝ 4 තියෙනවනේ හරි මචං. ඉතින් අපිට කෝඩ් එකම හොයාගත්ත හැකි. නැත්නම් අපිට තව ෆොටෝ එකක් හොයන්න වෙනවා. අපි මේ ෆොටෝ එකක් දාගෙන ඉමු මචං. කො ඉබ්බනේ මේ යකෝ මෙන්න මේ ෆොටෝ එක හරි. කො දැම්මද? දාලා අනිත් එක දාන්න බෑ මේ. අපි යන් අරු කොහෙන් එයිද දන්නේ. අපි අරකට දාලා ඉමුද? දැන් දාන්න පුළුවන්. තාම් බෑබ. අරු කොහෙන් එයිද දන්නේ නේ. මේ මොනවද මේ බිම තියෙන ලේ වගේ? ඇත්තටම මචං ඔයාලා මේක ප්ලේ කරේ නැත්නම් අනිවාර්යෙන් ප්ලේ කරලා බලන්න සුපිරි ගේම් එකක් මචං. හරි අපි මේ ෆොටෝ එකක් දාගත්තා. මම මොකද කිව්වේ? අනිවාර්යෙන් ප්ලේ කරලා බලන්න මචං අනිවාර්යෙන්ම සුපිරි ගේම් අම්මට සිරි අරු වෙනවා. අපි මේ මෙතනින් යන්න පුළුවන් නේ බා. වින්ඩෝ ඉදුවන්නේ බා. හරි මේ වටයක් ගහලා අපි පොඩි වෙට්ටුවක් දාලා යන්න. දන්නවනේ ඉතින් මම වැඩකාරයා කියලා. ආයෙ නැහැ ඉතින් ෆ්‍රී ෆයර් වගේ තමයි ඉතින් මේවා ඉතින් very easy ෆ්‍රී ෆයර් ගෙවුවට ඉතින් යකෝ මේවා ඉතින් ඒ අපි ඇවිල්ලා ෆ්‍රී ෆයර්ද PUBGද COD ආයෙ නැ PC ගේම්ද ඔක්කොම ගහලා තියෙනවා මචං. ඉතින් මේවා ඉතින් අපිට easy. මොනවද ආයෙ Far Cryද Assassin's Creedද Tomb Raiderද මේ Need for Speedද ඉතින් ඕවා ඉතින් very easy මචං. ඉතින් ඕවා ඔක්කොම ගහලා තියෙනවා. ඉතින් මේවත් ඉතින් අපි මේ හැබැයි මේක නම් මම ඉතින් මේ ළඟදි දාගත්තේ. ඉතින් මේක ප්ලේ කරලා බලමු ඉතින් මේ ආතල් ලියන මචං ඉතින් සුපිරියට ඉතින් අපි ආතල්ලේ ගහමු මේ මැච් එක. ඉතින් අපි දැන් අපි කෝඩ් එක හොයාගත්තා. මං හිතන්නේ අපි කෝඩ් එක ගහමු ගිහින්. මෙන්න මේ මොකද්ද මේ වෙන්ට් එකක් තියෙනවා මචං. වෙන්ට් එකක් දෝයිද? අපි වෙන්ට් එකෙන් යම් මචං ඉතින් ඉස්සරහට. මේ අපි මචං බොරු කියන්න ඕනේ MB මේක 100 ගණක් හරි 200 ගණක් හරි මම මතක නැහැ හරියට. කොහමද මේ පොඩි ගානට මචං මේ ග්‍රැෆික් එකම නම් හොඳයි මචං. බොරු කියන්න ඕනේ ඒකට. සුපිරි එහෙම තියෙනවා මේ පොඩි ගානට මචං ග්‍රැෆික් එහෙම. අවුලක් නැහැ. ෂේප් මේ ගේම් එක දිගයි සුපිරියට ගහන්න පුළුවන්. මේ උවේ ගලව ගන්න අපේ ස්ක්‍රූප්පනේ තියෙනවනේ බා. හොඳ වෙලාවට මචං මම ස්ක්‍රූප්පනේ වීසි කරේ නෑ. වීසි කරන්න නම් ඉවරයි. අඩෝ තව ෆොටෝ එකක් තියෙනවා කියහන්කො මෙතන. අඩෝ ඒතර මේ අංක 5ක් තියෙනවද බා? හරි. අයියෝ අපි අතෙන්ට ආය යන්න ඕනි බා. අයියෝ මම මේක මං දැනන් ඉදී නෑ මෙතනත් එකක් තියෙනවා කියලා. මේ මොකද? ඔර්ලෝසෝ අපිට අන්තිමට ඕනේ. ඒක රිබ්බා වෙතන. රිබ්බා මේ මම ඒක ගත්ත නේද? ටැක පැනලෝ මේ ඇඩ් ප්ලේ වෙන්නේ මොකද්ද මේ ඇඩ් ප්ලේ කරන්න මට පිස්සු කියලා හිතුවා ඇඩ් ප්ලේ කරන්න මේ අපි දැන් ඉතින් ආයෙ අතෙන්ට යන්න ඕනේ බම් මේ මොකද්ද කෝඩ් එක හොයාගන්න කරන් දෙයක් නැහැ යන්න වෙනවා ඉතින් මොනව කරන්න ඉතින් මචං අර ජෝකර් කාර්යයක් කොහේ ඉන්නවද දන්නේ නැහැ ඔක මේ මුට මේ සර්කස් එකට වෙලා සර්කස් එකේ ඉන්නේ මන් මේ මූ විතරද බම් මේ සර්කස් එකේ ඉන්නේ මේ වෙන මාන යන්නේ හරි වැරදුනා අපි මේ වෙන මානකනේ මචං ඉන්නේ අපි මේ අපේ ලෝකෙට පැන ගන්න තමයි අපි මේ try කරන්නේ ඉතින් එක පැනලා වන් තියෙන්නේ දැන් මේ කීවෙනි විනාඩියක් දන්නේ යන්නේ මේ කොහම විනාඩි 20ක් විතර පැනලා මේ 25 විතර ඇති දැන් දන්නේ ඔබලා ඉතින් බලලා කමෙන්ට් එකක් දාපන් මට පේන්නේ නැහැ බලුවොත් එහෙම ඔබලාට ඉතින් ස්ක්‍රීන් රෙකෝඩ් එකෙන් පෙන්නන ඉතින් ගේම් එක නෙමෙයි පේන්නේ ඉතින් ස්ක්‍රීන් රෙකෝඩ් වෙන එක නිසා ඒක බලන්න ඕනේ අපි යන් මචං අර ෆොටෝ එක දාගන්න ෆොටෝ එක කොහෙද මෙතනනේ තිබ්බේ කො මෙතන හරි නයිස් මචං අපි මෙතනින් දාගමු අපි අන්තිම කෝඩ් එක මේ හොයාගමු කො අපි ඔය ඉතින් මතක තියාගන්න ඕනේ නෑ මචං මේ ගේම් එකේ ඔය ටික අපි නිකන් දැක්ක ගමන් මචං ඉතින් ඔටෝම ගහනවා දැන් අපි සිටි ගාන මෙතනින් බැන ගන්න ඕනේ අර ජෝකර් කාර්යය කොහෙන් එයිද දන්නේ දැන් අපි සිටි ගාලා අන්න අර අපි අර අන්තිමින් ආවේ බං අර වෙන්ට් එකකින් එන්නේ දෙන්න යන්න ඕනේ මේ යන් ඉතින් වැඩි මේව ඕනේ නෑ ඉතින් අපි යන් දැන් නම් හරියන්න ඕනේ අපි ඒක මේ අංක 5ක් තියෙනවද බා ඒ කෝඩේ අංක 5ක් ඇති නේ එහෙනම් කොහමද මචං අපි අංක 5ම හොයාගත්තා ෆොටෝ 5ක් තිබ්බ මම දැක්ක විදියට මට මතක නෑ දැන් කොහමද අපි ඔක්කොම හොයාගත්තා කියලා මම හිතනවා දැන් ඉතින් අපි ආයෙ අර වෙන්ට් එකකින් යන්නත් ඕනේ අයියෝ මේ මෙතන අපි ටෙලිපෝට් වෙනවා වගේ සීන් එකක් දන්නේ නේ
දැන් තාම මචං ඉතින් ගේම් එකේ අමාරුම හරියට ඇවිල්ලා තියෙන්නේ. දැන් ඉතින් අපිට කොහමද තියෙන්නේ මේ ජෝකරයව මරන්න. ඉතින් මචං අපි දැන් අර සර්කල් එකක් ඇතුළට යන්නේ මචං. ඉන්නේ එතින් තමයි මචං ඉතින් මේ අපි ජෝකරයව අල්ලගන්න තමයි මචං මේ ඔක්කොම කරලා යන්නේ. අපි ඉතින් ජෝකරයව ඉතින් ඉවරයක් කළා දාම ඉතින් මේවා ඉතින් අමාරු නෑ. ඉතින් මට බලන්නවනේ මේ very easy මචං මේවා. අපි ඉතින් මචං දැන් මේ දොර අරගත්ත ගමන් ඉතින් ජෝකරව මරන්න තමයි තියෙන්නේ දැන් ඉතින් අපිට. කෝඩ් එක හරිනේ බං. කෝඩ් එක ගහනවා හරි සුපිරි. දැන් අපිට දොර අරින්න තියෙන්නේ. හරි මචං. හරි බලමු. මේ මැද මොකක්ද තියෙන්නේ මේ දන් වලක් අම්මට සිරි මෙන්න මේ ජෝකරයා අපි මේ හිර කරනවා බං මේ සර්කල් එක ඇතුලේ පොඩි ගේමක් ඇයි වගේ මචං හරි වීඩියෝ එකකුත් ප්ලේ වෙනවා අම්මට සිරි අඩු ජෝකර් අපි ජෝකරයව අල්ලගත්තා නෙවෙයි ජෝකරයා අපිව අල්ලගත්තා බං අම්මට සිරි මේක තමයි ටිකක් අමාරු ටික බං මේ ජෝකරයා එනවා අපිට පේන්නේ නැහැ මේ එන සීන් එකක් ඇයි අඩු මුගින් දැන් මුගිගේ ඇඟි ගෑවුනොත් අපි මැරෙනවා බං මං හිතන්නේ මුගේ ඇඟි ගෑවෙන්නේ නැතුව අපි මුව අල්ලන්න ඕනේ මේ ලයිට් එන්නේ නැද්ද බං මේ ලයිට් එනවා තව ටිකකින් හරි අඩු මැරෙයිද බං එක පාරක් මම වැදුනා බං මේ රතු වුණාම ආව අර තියෙන මචං මේ කූඩුවක් ඔයාලට පේනවද මේ කූඩුවට දාලා අපි මුව වහන්න ඕනේ ඉතින් මචං මුව ඇතුලෙන් ගෙන්න ගන්න ඕනේ බං ඇතුලෙන් ගෙන්නගෙන අර මේ ලීවරේ අදින්න ඕනේ මේ මොකද්ද රෙද්ද වාහනයක් යනවා බං අයියෝ බලන්න මේ වාහන සද්ද නම් අනන්තවත් ඇහෙනවා ඉතින් මම වීඩියෝ කරද්දි කරන්න දෙයක් නැහැ මේ පාරේ ඉන්නේ ගෙවල් තියෙන ඒක නිසා කරන්න දෙයක් නැහැ වාහන සද්ද නම් ඔබට අනන්තවත් ඇහෙනවා ඇති මේ channel දෙකේම ඒක ඉතින් කරන්න දෙයක් නැහැ මචං ඉතින් අපි මේ අකාව ගෙන්නගම මේ පැත්තේ නෙමෙයි බං ලීවරේ තියෙන අනිත් පැත්තේ හරි ආයෙ ලයිට් නිවුණා ගියහන්කෝ අයියෝ මේ මියුසික් කියනවා මේ ටිකක් මේ මියුසික් කියනවා සුපිරි මේ අකා කොහෙන් ඉද්ද මේක යන්නේ නෑ බං මූ බය බං මේ කළුවරයිනේ බං මේ මූ එන්නේ මොන පැත්තෙන් හිතා ගන්න බෑ බං පිටිපස්සෙන් එයිද වම් පැත්තෙන් එයිද කොහෙන් එයිද දන්නේ නෑ බං ඒකයි හිතා ගන්න බැරි බං හරියට අපි පිටිපස්සෙන් ගිහින් මූ අපේ ඇඟේ වැදුනා බං මේ දැක්කද ආයෙ රතු වෙනවා බල හරි ආයෙ ලයිට් ආව මචං මේ පාර නම් අපි මූව දා ගන්න ඕනේ නැත්නම් අපි අනිවාර්යෙන් මැරෙනවා අනිත් පාර වැදුනොත් නම් අනිවාර්යෙන් මැරෙයි අපි නිසා මූව දා ගන්න ඕනේ බං හරි මූ මෙතනින් එනවා අපි සිටි ගාලා මෙතනින් ඇවිල්ලා මේක දාගමු කො දාපන් හරි අඩු මූ ආව බං මෙතනින් අයියෝ මූ හිරුන් නෑ බං හරි අයියෝ අපි ආයෙ මේ දෙක මේව කරගන්න ඕනේ බං දැන් ආයෙ අරගන්න බෑ මේ දෙක මේ පාර නම් හරි ගස්ස ගන්න වෙනවා කො දාපන් අඩේ ඉතර මෙතනින් ආව මේ වුන්නේ නෑ බං ලයිට් ගියානේ හරි මෙතනින් ආයෙ බේජන් දැන් නම් ගෑවුණා මැරෙයි කියලා මට හිතෙනවා බං රතු වෙලා තියන්නේ රතු කට පණින්නේ මේ කයිනෝනේ බම් මේ අකට පිස්සු ඇදිච්ච ඒත් මන්ද මේ මුටාර මාස් පෙට්ට දුන්නා ඉවරනේ බා වැඩේ රෙද්ද දුන්නේ ඒකට දුන්නා කොමී යකා කොහෙන් එයිද අම්මට මේ පිටිපස්සෙන් උතනවා යකෝ හිතා ගන්නත් බෑ මූ යන පැත්ත යකෝ මම මේ නිකන් මේ ජොයිස්ටික් එක කරගන්න හැම තැනට මේ මූ එන තරම් මට පේන්නේ නෑ බා හරි ලයිට් ආවම දැන් මේ පාරන අනිවාර්යෙන් අපි දාගමු නැත්තම් මේ වැඩේ කෙල වෙනවා අපිට එක පාරකට ගෑවුනොත් නම් දැන් අනිවාර්යෙන් මැරෙයි මචං අනිවාර්යෙන් අපි සිටි ගාලා දැන් දාගමු මචං නැත්තම් අපිට කෙල වෙනවා මේ අරු වෙනව නේද අපි දාගමු සිටි ගාලා ආවත් නැත්නම් අපි දාගමු මේක හරි තමයි හිර වුණා නේද හරි අපි මේක දාගමු මම දැක් විදිහට හිර වුණා අරුව හරි නියමයි මචං අපි ඔල්මනම මැරුවා ඔල්මන මේ ජෝකරේව මැරුවා දැන් අපිට මචං වෙරි ඊසි මැච් එක දැන් අපි ජෝකරේව මරලා තින් දැන් අපිට පැන ගන්න තමයි තියෙන්නේ මේ මොකද මේ මානේ අපේ ලෝකෙට පැන ගන්න තමයි තියෙන්නේ දැන් ජෝකරයා ඉන්නේ වන් ඒක ඉතින් වාසි දැන් අපි මෙතන එලාම දැම්ම තියන්න බෑනේ අපි දැන් එළියට ගිහින් දැන් මචං කොහෙද දන්නේ යන්නේ අපි බලමු දැන් ජෝකරෙන් නෑ මචං මේ අපි ජෝකරයා මැරුවා අඩෝ ඒ ජෝකර් ඒ ටික තමයි ටික අමාරු බං කොහෙද අපි යන්න ඕනේ මේ අපි දන්වැල් එහෙම ගත්ත මේ දන්වැල මේකට හරි මෙතෙන්ට තමයි මචං අපිට දන්වැල දාන්න තියෙන්නේ හරි එතෙන් තමයි දන්වැල් දෙක දාන්න තියෙන්නේ අපි ඊට කලින් මේකට අපි මොකක් හරි ගත්තද බං මේ ලීවරේ දාන්න නැතෝනේ බලන්න හරි ලීවරේ දාන්න යෝනේ බං මොකද දාන්නේ මේ නෑවා හරි මේ දන්වැල් ටික දාලා මචං ලීවරේ දාන්න ඕනේ අපි දන්වැල් මොකුත් දැම්මේ නෑනේ මේ දන්වැල් එහෙම දාන්න තියෙනවා මට මතක විදිහට කො නැවි ඔය පාලයන්කෝ මෙතෙන්ට දන්වැල් දාන්න තියෙන මචං හරි නයිස් ඊට පස්සේ වැටෙත් මොකක් හරි කරන්න තියෙනවා මචං වැටේ මේ වැටෙත් දන්වැලක්
වැටේ ඉබ්බද නෑ වැටේ ඉබ්බ නෙමෙයි මචං වැටේ දන්වැල වෙන්නේ තියා වැටේ දන්වැල මචං හරි හරි වැටේ ඉබ්බ නෙමෙයි එන ඉබ්බ කොහෙන්ද බා දැන් පුළුවන් බලන්න බෑ ඊට හරි හරි මචං මෙන්න මෙතෙන්ද ඉබ්බා දාන්න ඕනේ හරි හරිද කෝ මෙතෙන්ද හරි ඉබ්බත් දැම්ම මචං දැන් නම් හරියන්න ඕනේ මචං දැන් තමයි අපිට මේ ලීවරේ දාන්න තියෙන්නේ මම අර මුලින්ම කලින් ලීවරේ දැම්මනේ නියමයි අපි අර දන්වැල් දෙක ගැට ගහන මචං කරලා තියෙන්නේ මේ අර දෙක මේ මෙව කරන්න බම් මේ ගැට ගහගෙන මේවා කරන්න හරි දැන් අපිට යන්න තමයි මචං තියෙන්නේ දැන් අපි ඔක්කොම වගේ ඉවරයි මේ සීන් එක දැන් අපිට මෙන්න මෙතනින් මේ අර ලිෆ්ට් එක වගේ ගෙන්න ගන්න තියෙන ලිෆ්ට් එක නෙමෙයි අර කානිවල් වල තියෙන මචං එන්නේ එක මේ ගෙන්න ගන්න මේ අපි මේක හරියට මේවා කරන්න ඕනේ බා නැත්තම් ඒක එන්නේ හරිද හරි මචං ඒක තමයි ඒ විදිහට තමයි කරන්න ඕනේ හරි මචං අර මේ ඌව ගෙනවා මොකක්ද මේ අර මේවල තියෙන කානිවල් වල මේකේ නම මොකද්ද මම දන්නේ මට මතක නැහැ ඔබලා ඉතින් කමෙන්ට් එකක් දාපන් මේකේ නම දන්න අය අපි ඒක දැන් නැගගෙන දැන් අපිට යන්න තමයි තියෙන්නේ හරි දැන් අපිට මේකේ යනකම් යන්න තියෙන්නේ ඉතින් මචං මෙච්චර වෙලා ඉතින් බලන්න මචං ඉතින් වීඩියෝ ලයික් එකක් දැම්මේ නැද්ද ඔයා ඉතින් මචං අනිවාර්යෙන් ලයික් එකක් දාන්න මචං ඉතින් අනිවාර්යෙන්ම ඉතින් මචං අනිවාර්යෙන්ම channel එක subscribe කරලා තියාගන්න කමෙන්ට් එකක් හරි දාපන් ඉතින් මේ channel එක කොහමද අපි ගොඩ ගමු මචං ඉතින් කොහම හරි ගේමක් ගහලා ගොඩ ගමු මචං ඉතින් පොඩි වැරදි නම් ගොඩක් හරි පොඩි වෙනවා සැරම වැරදි ඇති ඉතින් මේ channel එකේ ඉතින් කටහඬවල් එම අවුල් දන්නේ මන් දන්නේ කොහමද ඉතින් පටන් ගමන මචං මේ channel එකේ ඉතින් මචං අපි ඉතින් පොඩ්ඩව හදාගමු මේක තාම යනවද බං මේ නවතින එක නෙමෙයිද බං මේ 60 පැයක් තිස් මේ යනවනේ බං ඕයි මේක නවතින්නේ නැද්ද හරි නැවතිලා බං හරි මේ අපිට මේ පාර දිගේ යන්න මචං තියෙන අපේ ලෝකෙට එහෙම තමයි මං හිතන්නේ හොඳේ මේ අපේ ලෝකෙට තමයි මං හිතන්නේ යන්නේ අපේ ගෙදරට හරි තියෙන මචං දොර අපි දොරට යන්න මචං හරි අපි දොරත් අරගත්තා අපේ කාමරේට තමයි ඇවිල්ලා තියෙන්නේ මේ මචං මං හිතන්නේ අපේ හරි ලෝකෙ මචං අර අපි ඉඳි කලින් වෙනම මානෙකනේ දැන් තියෙන්නේ මචං හරි ලෝකෙ දැන් අපි මෙතන එලාම තියලා නිදා ගන්න තමයි තියෙන්නේ මචං ඉතින් මචං අද ගේම් ප්ලේ එක ඉවරයි දැන් වීඩියෝ අප් ප්ලේ වෙන්නේ ඉතින් මචං මේ අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා තියාගන්න මාරයා බ්‍රෝ එකයි ගේමින් බ්‍රෝ එකයි දෙකම ඉතින් මචං එන අපි මේ වගේ අලුත් වීඩියෝ එකක් හම්බෙමු ඔයගොල්ලෝ වීඩියෝ එක බලන්න එහෙනම් මචං good bye අපි ගියා